මිසාන් ඉන්ස්ටිටියුට් of ටෙක්නොලොජි අපේ සභාපති හිටිෂාන් මේෂාන් මැතිතුමාගෙන් අවසරයි. විදුහල්පති මුජුහුල් රවුමානී ඊළඟට විදුහල්පති කලිලූර් රාග්මාන් ඊළඟට අපේ පැත්තේ දේශපාලන නියෝජනයකුත් තියෙනවානේ. අපේ නියෝජ්‍ය කතානායකතුමා ඩොක්ටර් රිසි ශාලි අපේ මේ ආසනේ මේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ රියාස් සහෝදරයක් ඇතුළු සහභාගි වන දෙමෝපියන් දරුදැරියන් ගුරුවරුන් ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. විශේෂයෙන් රටම දන්න කෙනෙක් ඉන්නවා. එතුමා ගැන පහුගිය කාලේ රටම කතා කළා. අපේ ඩොක්ටර් සාෆි. අපි හැමදාම හිටියේ එතුමගේ පැත්තේ. විවිධ අය විවිධ මත ගොඩනගන කාලේ ඒ මුළු කාලෙම අපි නියෝජනය කරේ එතුමගේ පැත්ත. එතුමගේ පැත්ත කියන්නේ යුක්තිය සාධාරණේ පැත්ත. හරි. ඉතින් හැමෝගෙම අවසරයි. දැන් අපේ සභාපතිතුමා මාව හම්බ වෙන්න ආවා මගේ හිතවතෙක් එක්ක අපේ අමාත්‍යාංශයට. ඇවිල්ලා ඉතින් මේ අංගනා කටයුත්තට මට ආරාධනා කළා. ඒ ආරාධනය මම පිළිගත්තා. ඉතින් මට කරපු ආරාධනයට මම මුලින්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ දැන් අද මම මෙතෙන්ට වෙලාවටත් පොඩ්ඩක් කලින් ආවා. එතුමා මාව මේ පාසලේ සෑම තැනකටම එකගෙන ගියා. එකගෙන ගිහිල්ලා ඉතින් පාසල ගැන, ගුරුවරු ගැන, අපේ විදුහල්පතිතුමා ගැන, අපේ දරුවන් ගැන එක දෙයයි කිව්වේ නැති අනිත් ඔක්කොම කිව්වා. කියපු නැති දේ තමයි අපේ දැරි වියන් ගැන කිව්වේ නැහැ. අපේ කාන්තා දරු ඒ ගැන මොකුත් කිව්වේ නැහැ. ඉතින් මම මේ සභාවට ඇතුල් වෙලා ඇහුවා මේ ඔක්කොම ඉන්නේ පිරිමි අයට විතරද ඔබතුමා උගන්වන්නේ කියලා. ඒතර කිව්වා නෑ අපි කතා කරමින් ඉන්නවා උත්සාහ ගනිමින් ඉන්නවා අපේ දුවලට අධ්‍යාපනය ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරා. අනේ ඒ කටයුත්තට මං ආයි කැමති සුබපතන්. විශේෂ සුබපැදීමක් කරන්න. මොකද ඒක හරිම වැදගත්. එහෙම කල්පනා කරන එක හරි වැදගත්කමක් තියෙනවා. දැන් මේක පොඩ්ඩක් පරීක්ෂා කරාට පස්සේ මම එන මොහොතට වඩා මට ලොකු අදහසක් ඇති වුණා. මම දෙනකොට දන්නේ නැහැ මේකේ දිග පළල ප්‍රමාණය සියලු කටයුතු පිළිබඳ හොඳ අදහසක් මට තිබ්බේ නැහැ එනකොට. හැබැයි දැන් එන මොහොතට වඩා අවබෝධයක් තියෙනවා. ඒත් මම හිතන්නේ මේ අවබෝධය සම්පූර්ණ වෙලා ඇති කියලා. ඉතින් මම කැමති මහනුවර දිස්ත්‍රික්කයේ මෙවැනි පාසලක් සම්බන්ධයෙන් තව තවත් විස්තර දැනගන්න. සහ මගේ අවබෝධය වැඩි කරගන්න මම කැමති. ඒ වගේම දැන් අවබෝධ වෙච්ච ප්‍රමාණයට
අපේ මහනුවර දිස්ත්‍රික්කයේ මෙවැනි පාසලක් නෑ සහ රටේම නෑ වගේ හැඟීමක් තමයි මට ආවේ. සමහර විට මම දන්නේ නෑ තව තියෙනවද කියලා. මට හිතෙන්නේ මේ විදියට තියෙන්නේ මෙච්චරද මන්දා මෙච්චරයි වගේ තමයි මට දැනට තියෙන අවබෝධය. ඉතින් කොහොම වුණත් සභාපතිතුමාටත් විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් දෙමව්පියන්ටත් දූදරුවන්ටත් ඒ කියන්නේ මේ පාසලට සම්බන්ධ ඉගෙන ගන්න හැම කෙනෙකුටම මම පළමුවෙන්ම කැමති සුභාශිංසනය පිරිනමයි. අපේ ආදරය ගෞරවය පිරිනමන්න කැමති මේක වැඩි දියුණු කරගෙන තව ඉස්සරහට යෑම සඳහා අපේ පැත්තෙන් දිස්ත්‍රික්කයේ ඇමතිවරයා විදියටත් අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තමයි මේ දිස්ත්‍රික්කයේ කටයුතු ගැන බලන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව. ඒකේ සභාපතිවරයා විදියට මම කටයුතු කරනවා. අපේ රියාස් මන්ත්‍රීතුමාත් සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එතෙන්ට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම් සියලු දෙනා සම්බන්ධ වෙනවා. අපේ ප්‍රාදේශ සභා සහ නගර සභාවල නගරාධිපති ඒ අය සම්බන්ධ වෙනවා. ප්‍රධාන නිලධාරීන් මේ දිස්ත්‍රික්කයේ ඔක්කොම සම්බන්ධ වෙනවා. ත්‍රිවිධ හමුදාව පොලිසියත් ඇතුළත්ව. ඉතින් අපිට පුළුවන් තමුන්නාන්සේලාගේ විශේෂයෙන් අපේ සභාපතිතුමාගේ විදුහල්පතිතුමාගේ ගුරු මණ්ඩලයේ දෙමව්පියන්ගේ යෝජනා මේ වෙනුවෙන් රජය පාර්ශවය සහ ආණ්ඩුව පාර්ශවය දෙකක්නේ. අපි ආණ්ඩුව තව තියෙනවා රජය. ඉතින් ආණ්ඩුව තමයි රජය මෙහෙවන්නේ. ආණ්ඩුව තමයි ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ. ආණ්ඩුව තමයි ඒ ප්‍රතිපත්තිමය තීරණය වෙනුවෙන් මුදල් වෙන් කරන්නේ. රජය තමයි ඒ මුදල් යොදවමින් ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්නේ. ඒ නිසා පාසල වෙනුවෙන් අපේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ඊළඟට ගත්තම රජය පැත්තෙන් වන යම් මැදිහත් වීමක් තිබෙනවා කියලා මං හිතනවා. හැබැයි අපි කැමති අපි මොන විදිහටද මැදිහත් වෙන්න ඕන කියලා තමුන්නාන්සේලාගේ යෝජනා අපිට ඉදිරිපත් වෙනවා නම් එතකොට අපිට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීත් ඒ පිළිබඳ කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම ඉන් එහාට ගිහිල්ලා ජාතික මට්ටමේ අපිට ඒ පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ අගමැතිතුමිය මේ අධ්‍යාපන කටයුත්ත සම්බන්ධයෙන් විශේෂ කැපවීමක් කරන කෙනෙක්. අපේ කවුරුත් කැපවීම් කරනවා. එතුමිය ලොකු උනන්දුවක් තියෙනවා අපේ අධ්‍යාපන වැඩ වෙනුවෙන්. අපිට පුළුවන් එතුමියවත් මේ කටයුතු වලට දායක කරගන්න. බොහෝ විට අද වුණත් ආරාධනාවක් ලැබුණා නම් එතුමිය බොහෝ දුරට සහභාගී වෙන්නත් ඉඩකඩ තිබුණා. ඊයේ තිටිය නුවර පෙරේදා කුරුණෑගල ඒත් අධ්‍යාපන කටයුතු වලට පාසල් වල සම්බන්ධ වුණා. පළමුදා හිටියේ අනුරාධපුර. අද කොළඹ. ඉතින් මෙතුමා මට නම එකපාරට මතක නැහැ. අනද සුන්දරම් මහත්මයාත් මතක් කළා. රජයේ සහ ආණ්ඩුවේ මැදිහත් වීම මේ සම්බන්ධයෙන් පිළිබඳ මතක් කිරීමක් කළා. ඒකටත් බොහොම ස්තුතියි. දැන් අධ්‍යාපනය සම්බන්ධ කාරණේ දැන් මෙතන අපිට පේනවා වෘත්තීය පැත්තට බරක් තියලා තියෙනවා. වෘත්තීය පැත්තට බර තැබීම
අද අපේ අත්‍යවශ්‍ය වුවමනාවක් වෙලා තිබෙනවා. මං හඳුනාගත්ත විදියට මෙතනින් ඉගෙනගෙන සමාජගත වන හැමෝටම වගේ රැකියා අවස්ථා තියෙනවා, ලැබිලත් තියෙනවා. මං සභාපතිතුමාගෙන් ඇහුවා මෙහෙන් ඉගෙනගෙන සමාජගත වෙච්ච අයට ඒ සම්බන්ධයෙන් මොකද්ද තියෙන අධ්‍යයනය කියලා සොයා බැලීම. එතකොට එතුම මට දැනුම් දුන්නේ එහෙම ඒ අයට කිසිම රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක හරි වැදගත් දෙයක්. හේතුව අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් බොහෝ වෙලාවට අපිට තියෙන්නේ අත්දැකීමක් අපි කාටත් තියෙනවා. උපාධිය අරගෙන එළියට ඇවිල්ලා රැකියාව ලබා දෙන්න කියලා රජයට ලොකු බලකිරීමක් තියෙනවා. ලොකු බලකිරීමක්. එතකොට අපි දැන් අලුත් විදියට හිතනකොට අපි හිතනවා ඉගෙන ගත්තා නම් සමාජයට ආවා නම් රැකියාව අවස්ථා තියෙන්න ඕන. එහෙනම් එක්ක උගන්නන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්තම් අපේ වෙන පැත්තක ප්‍රශ්නයක් තියෙනවා. මේ පරස්පරයක් තියෙනවා. ඉගෙනගෙන එළියට ආවට පස්සේ රස්සාවක් නැත්තම් ඒකත් ප්‍රශ්නයක්. ආයි ප්‍රශ්න කරන්න වෙනවා ඉගෙන ගත්ත දේ මොකද්ද කියලා. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් මම කිසිසේත් අදහස් කරන්නේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෘත්තීය පැත්ත විතරයි කියලා. එහෙම නෑ, අධ්‍යාපනයේ තව පැත්තක් තියෙනවා. අපේ අධ්‍යාපනයේ වෘත්තීය පැත්තේ ප්‍රශ්නේ වගේම දැන් මෙතන වෘත්තීය පැත්තට ලොකු උත්තරයක් දීලා තිනවා. අනිත් පැත්ත ගැන මට ලොකු අදහසක් නෑ. අධ්‍යාපනයෙන් ලොකු සමාජ වගකීමක් ඉෂ්ට කරන්න තියෙනවා. අපිට තිබුණු වෙලාව අනුව ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඇත්තටම. සමාජ පැත්ත. මම උදාහරණයක් කියන්නම්කෝ. අපිට පාරේ යනකොට නගරවල යනකොට ප්‍රධාන තැන්වල පේන දෙයක් තමයි අපි ඉස්කෝලේ ගියා. විදුහල්පතිතුමා ගුරුවරු අපිට ඉගැන්නුවා. අපිට මෙවැනි සහතිකත් හම්බුණා. ඔක්කොම ඉන්නේ අපේ රටේ බොහෝ දුරට ඉස්කෝලේ ගිය අය. නමුත් අපිට බෑ තාම කහ ඉරෙන් සුදු ඉරෙන් පාර පනින සමාජයක් හදාගන්න. එතකොට අපිට හිතෙනවා අපි මේ දෙමව්පියොත් කැප වෙලා, විදුහල්පතිලත් කැප වෙලා, ගුරුවරුත් කැප වෙලා අපි ගොඩනගලා තියෙන පුරවැසියෝ පිළිබඳ ගැටලුවක් තියෙනකොට එතන මම කල්පනා කරන්නේ එතන අපේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ සමාජයේ සැරිසරන ගැවසෙන සියලු පුරවැසියෝ ගත්තොත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ගුරුවරු උගන්වලා තියෙනවා. දෙමව්පියෝ කැප වෙලා තියෙනවා. නමුත් සමාජයේදී බැලුවම පුරවැසි වගකීම ඉෂ්ට වෙන්නේ අඩුවෙන්. ඒක අපි අලුත් අධ්‍යාපන පරිසංස්කරණ ගැන කතා කරන කාලයක් නිසාත් අපිට ඒක සැලකිලි ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්න දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, විදුහල්පතිතුමාගෙන්, සභාපතිතුමාගෙන් මම ඉල්ලනවා ඒ ගැනත් බලන්න. මම දන්නේ මේ සිලබස් වල ඒ ගැන යමක් අන්තර්ගත වෙලා තියෙනවද නැද්ද කියලා. මොකද අපි මොනා කරත් වැඩක් නැහැ. අවසානයේට අපි සමාජගත කරන පුරවැසියා අර පොදු සමාජයේ අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්නේ නැත්තම්. ඔය මම එක උදාහරණයක් කිව්වේ. තව ගොඩක් තියෙනවා. දැන් අපි පාරක යනවා. වාහනයක යනවා පාරේ. අපි දැකලා තියෙනවා වාහනේ ඕටෙක් කරාම එහෙම නැත්තම් මොකක් හරි බාධාවක් වුණාම වාහන දෙකක් පොඩ්ඩක් ඒ දෙන්න බැන ගන්නවා. සමහරට පාරේ ගහ ගන්නවා. සමහරලාට ජනෙල්ලෙන් පිදුරුව පාත් කරලා එළියට අත දාලා එක එක ඉරියව් පෙන්නනවා. ඒවා දකින්නකොට ආපහු හිතෙනවා අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන පුරවැසියා ගොඩ නැගිලාද කියලා. ඒ වගේම බලන්න අපේ සමාජයේ පහුගිය කාලේ
කොච්චර සංවිධානාත්මකව ජාතිවාදය මේ වන සංවිධාන මොන තරන්දුරට සමාජය තුළ ජාතිවාදය පතුරවනවද සමාජයත් කොයි තරන් ඒවට ගොදුරු වෙනවාද කියලා. සංවිධානාත්මක ඌමනාවල් එන්න පුළුවන් එක ඌමනාවන් මත. හැබැයි ඒ සංවිධාන පවතින්නේ අපේ පුරවැසියොත් ඒවට සම්බන්ධ වෙනවා නම් විතරයි. නැත්තම් එවැනි සංවිධාන පැවැත්මක් නැහැ. දැන් අපි මේ වෙනකොට පුළුවන් තරම් එවැනි සංවිධානවල පැවැත්ම අහෝසි කරමින් යන්නේ. පුළුවන් තරම්. අපි ඒ ගැන ගොඩක් හිතනවා. මොකද අපේ රට ගොඩාක් ජාතිවාදයෙන් බැටකාපු රටක්. පුරවැසියෝ දිනපතාම බැටකාපු රටක්. අපේ ඩොක්ටර් සාපිත් බැටකෑවේ ජාතිවාදයෙන්ම තමයි. එතකොට ඒ ජාතිවාදයට ඉඩක් නැති වෙන අධ්‍යාපනයක් අපි ලබා දිය යුතුයි. හැම ජාතියකටම වටිනාකමක් තියෙනවා. ඒ ගෞරවය අපි දෙන්න ඕන. හැබැයි ජාතිවාදය කියන්නේ වෙන වැඩක්. ඒ ජාතීන්ගේ අනන්‍යතාවයන් සංස්කෘතීන් ඒවට අපි ගරු කරනවා. ගරු කරන්න ඕන. ඒක අත්‍යවශ්‍ය නැත්නම් සමාජයක පැවැත්ම කඩා වැටෙනවා. නමුත් අපි උගන්නලා එළියට දාපු අය නෙමෙයි ඉන්නේ. අවුරුදු බොහෝ ගාණක් සමාජයේ ඉන්නේ. අපිට තාම බයක් තියෙනවා සංවිධානාත්මක ජාතිවාදී කල්ලි කණ්ඩායම් පක්ෂ අපේ සමාජයේ ජාතිවාදයට කොයිලා හරි ගොදුරු කරගනීද කියලා. මොකද අපිට තේරෙනවා සමාජයේ තාම ඒක යටපත් වුණත් තිබෙනවා. එතන පාසලට ලොකු වගකීමක් තියෙනවා. වෘත්ති අධ්‍යාපනය විතරක් නෙමෙයි. අපි දෙන සහතික විතරක් නෙමෙයි. දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. සහතිකය විතරක් නෙමෙයි, වෘත්තිය විතරක් නෙමෙයි. අපේ සමාජයේ පොදු පැවැත්මට සරිලන පුරවැසියෙක් බවට පත් වෙන එක. ඒක විදුහල්පතිතුමාට, සභාපතිතුමාට, ගුරුවරුන්ට, මේ දෙමව්පියන්ට, මෙතන ඉන්න අපි කණ්ඩායමට විතරක් නෙමෙයි. මුළු සමාජයටම මේ වගකීම තියෙනවා. අපි බලන්න ඕන අපේ අධ්‍යාපන පද්ධතිය තුලින් මොන තරම් දුරට ඒ වෙනුවෙන් කැපවීමක් කරලා තියෙනවද කියලා. ඒක හරි වැදගත් දෙයක්. දැන් ඒ දවස්වල අපි ඡන්ද කරන කාලවල අද යන මේ බොහෝ කාලයක් තිස්සේ මම මේ අකුරණට එන වෙලාවල් වලදීත් මට හම්බෙන පුරවැසියෝ අපේ මුස්ලිම් සහෝදරයන්ට වඩා සහෝදරවරු ප්‍රධාන ප්‍රශ්න දෙකක් මගෙන් අහලා තියෙනවා. එකක් ඔබතුමාලා බලයට ආවට පස්සේ ව්‍යාපාර සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන ප්‍රතිපත්තියක්ද? ව්‍යාපාර සම්බන්ධ. අපි දන්නවා අපේ මුස්ලිම් සහෝදරයන් විශේෂයෙන් සහෝදරවරු විශාල වශයෙන් ව්‍යාපාරවලට සම්බන්ධයි. මොකද අපි සම්බන්ධයෙන් විශාල මිත්‍යා මත බොරු පතුරවලා තියෙනවා. මෙතනත් ඉන්නවා එහෙම නාලිකාවක්. මට පේනවා. තාමත් කරනවා. මිත්‍යා මත සමාජයේ වපුරනවා ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට. අපි ආවොත් තමුන්නාන්සේලාගේ ව්‍යාපාර රජයට පවරා ගන්නවයි කියලා මතයක් ගෙනිච්චා. ඒවට බාධා වෙයි කියලා මතයක් ගෙනිච්චා. ඒ නිසා අපෙන් නිතර අහන ප්‍රශ්නය. දැන් අහන්නේ. දැන් අපි බලයට ඇවිල්ලා අවුරුදු 1මාරකට ආසන්නයි. තව ටික දවසකින් 2යි. දැන් ප්‍රායෝගිකව භාවිතාවෙන් දන්නවා එහෙම එකක් නෑ. අපෙන් ඒවට කිසිම බාධාවක් නෑ සහයෝගයක් මිස. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ. අපිට අපේ ආගම නිදහසේ අදහා ගන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්ද? මොකද අපිට කියනවා සභාවේ නැගිටලා කියනවා තමුන්නාන්සේලා බලයට ආවොත් ආගම් වලට හිරිහර කරදර වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පෞගේ කාලේ අපි ඡන්දයට එන්න කලින්
කිව්වා අපි ආවොත් පෙරහැර නවත්තනවා කියලා කිව්වා. හාමුදුරුවන්ට දානේ නැතුව යනවා කියලා කිව්වා. ඒ පැත්තෙන් එහෙම කියනකොට තමුන්නාන්සලට ප්‍රශ්නයක් එනවා. අපේ ආගම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් ඇති වෙයිද? ඒ නිසා ඔය ප්‍රශ්න දෙක සෑහෙන්න අහලා තියෙනවා. අපි ඔට උත්තර දීලා තියෙනවා. දැන් භාවිතාවෙන් අපි ඔප්පු කරලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙක අදාළ නැහැ. අද වෙනකම් අපේ මුස්ලිම් සහෝදරයන්ගේ පැත්තේ කිසි කෙනෙක් රස්සාවක් ඉල්ලගෙන අපිව හම්බෙන්න ඇවිල්ලා නැහැ. මේක මම ආඩම්බරෙන් කියන්නේ. රස්සාවක් ඉල්ලගෙන ඇවිල්ලා නැහැ. හැබැයි මම දන්නවා වර්තමානයේ අපේ මුස්ලිම් දූ දරුවන් විශාල වශයෙන් ඉස්සර වගේ ව්‍යාපාරික ශේෂ්ත්‍ර හෝ කෘෂිකර්මාන්තයට එහා ගිහිල්ලා රටේ හොඳ රැකියා අවස්ථා ශේෂ්ත්‍රවලට ඇතුල් වෙලත් ඉන්නවා. ඇතුල් වෙමුණුත් තියෙනවා. ඉස්සරට වඩා ඒ සම්බන්ධයෙන් උනන්දුවත් වැඩි. ඉස්සර අපිට තියෙන්නේ ව්‍යාපාර කෘෂිකර්මාන්ත ගොවිතැන් වගේ පැති එක්ක අපේ දුවලා ගෙවල් වල ඉන්නවා වගේ අදහසක් තිබ්බේ. නමුත් අද රාජ්‍ය සේවයට සහ පෞද්ගලික අංශ රැකියාවලට ඉහළ ඒවට විශාල වශයෙන් ගත්තොත් අපේ මුස්ලිම් සහෝදර සහෝදරයන්ගේ දුවලා පුතාලා දැන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉස්සර එක කාලයක් රටේ තිබ්බා අපේ රෝහල් වල අපේ දෙමළ දොස්තර මහත්තුරු හරියට හිටියා. දැන් මං අනුරාධපුර රෝහලේ සහ ඒ තැන්වල ගොඩක් හිටියා. යාපනයේ හොඳ අධ්‍යාපනයක් තිබ්බා. ඒකත් ඒකට බලපෑවා. මුස්ලිම් මහිටියටියක් අඩුයි. පරිපාලන ශේෂ්ත්‍රෙත් එහෙමයි. අනිකුත් ශේෂ්ත්‍රවලත් එහෙමයි. නමුත් අද අපිට ඒක එහෙම පේන්නේ නැහැ. අද එහෙම පේන්නේ නැහැ. ඒ නිසා අර ව්‍යාපාරික ශේෂ්ත්‍රය කරන අතරම ඒ ශේෂ්ත්‍රයේ තියෙන අතරම මෙන්න මේ රැකියා ශේෂ්ත්‍රය අද ඒ ශේෂ්ත්‍රයට ඇතුළත් වෙන අපේ මුස්ලිම් සහෝදර සහෝදරයන්ගේ දූ දරුවෝ විශාල වශයෙන් ඉන්නවා. ඒක අපි දකින හොඳ තත්ත්වයක්. ඒක වටිනා තත්ත්වයක්. මේ පාසලේ වුණත් ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා රැකියා ශේෂ්ත්‍රයට දරුවන් සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම මේ ඇවිදලා හැමතැනම බැලුවමත් පේන්නේ ඒ වෙනුවෙන් හොඳ පාසුකම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙතන ඉන්න දෙමව්පියොත් දන්නවා, දරුවොත් දන්නවා, පුතාලා දන්නවා. ඇත්තටම මෙතන සේවයක් විදියට තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. මෙතෙන්ට යම් මේක නඩත්තු කරගන්න යම් පරිපාලන කටයුතු වලට යම් සහයෝගයක් දෙමව්පියෝ දුන්නට කමක් නැහැ. ඒක කෙරෙන්න ඕන. ඒ වෙනුවෙන් කටයුතු කරනවා ඇර මේ පාසල අධ්‍යාපනය විකුණලා මුදල් හම්බු කිරීමේ පරමාර්ථයක නැති බව ඉතාම පැහැදිලි වුණා. ඒකත් ගොඩක් වටිනවා. මොකද අද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. අද අධ්‍යාපනය කියන්නේ මුදල් හම්බ කරන, මුදල් උපයන ප්‍රධානම දෙයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුල මෙහෙම පාසලක් කියලා කියන්නේ මේ රටට ආදර්ශයක්. රටට ආදර්ශයක්. ඒ නිසා ගොඩක් සන්තෝෂයි මෙතෙන්ට එන්න හම්බුණාට. එතුමාගේ ආරාධනයට මෙතෙන්ට ආවට පස්සේ මෙහෙම තැනකට එන්න ලැබීමත් මට දැනෙන්නේ එක්තරා වාසනාවක්. ඒ වගේම මේ සභාව අමතන්න ලැබිච්ච එකක්. මෙවැනි සභාවක් අමතන්න ලැබිච්ච එකක්. මං සලකනවා මගේ විශේෂ දේශපාලන ජීවිතයට විශේෂ වටිනාකමක්.
ඉතින් ඒ අවස්ථාව මට ලබා දුන්නු සභාපතිතුමාටත් විදුහල්පතිතුමා සහ අපේ ගුරු මණ්ඩලයටත් ඔබ සැමටත් ඒ වෙනුවෙන් මගේ ස්තුතිය පළ කරමින් අන්න අර කියන අධ්‍යාපනයේ සමාජමය පැත්ත පිළිබඳව නැවතත් මං අවධාරණය කරමින් අපිට ඕන සාමූහිකව ජීවත් වෙන්න පුළුවන් පුරවැසියෙක් අන්නේ පුරවැසියා නිර්මාණය කර ගැනීමත් ඒක සිලබස් එකට ඇතුල් කරගන්න කියලා මෙහෙ. එම ඇති. එම තියෙනවා නම් මං කියපු ටික ඉල්ලා මං අස් කරගන්නවා. නැත්තම් මං කියන ඇතුල් කරගන්න යම් කාලයක් පීරියඩ් එකක් දැන් මං දැනගත්තා 7:00 1:00 එක කොටසක් ඊළඟ කොටස 2:00 සිට ඉදිරි කටයුතු ඒ කාලය තුල අපි පාසලෙන් කරන මේ සමාජ මෙහෙවර වගේම අන්න අර පුරවැසියා ගොඩ නැගීමට තියෙන බර අපි තියෙන වනන් තව ටිකක් වැඩි කරගමු. නැත්තම් අපි ඒකත් එකතු කරගමු අපේ විෂයක් විදියට. ඒක වෘත්තියටත් වටිනාකමක් එනවා ඒකේ. හරි. මට ඇති තරම් කතා කරන්න කියලා කිව්වා. ඒ වුණාට මට හිතෙනවා ඇති කියලා. හරි. ඒ නිසා හැම දිනාටම ජය වේවා. බොහොම ස්තුතියි.